කොහොමද ඉතින් අදත් සුපුරුදු විදිහට ඉතින් වැඩට ආවා. උදේ ආවා. ඇවිල්ලා ඉතින් කෑම දැම්මා. ඉතින් හැමදාම කෑම දාන විදිහ ඉතින් එකම විදිහ තමයි. ඉතින් කෑම දාලා අද යනවා බෝට්ටුව උඩ දාන්න. බෝට්ටුව උඩ දාන්න කියන්නේ මේක යට තියෙන ජරාව කඩලා පේන්ට් කරන්න දාන්න යනවා. ඉතින් ඒකින්ද අද එකපාරක් තමයි කෑම දැම්මේ. දැන් ඉතින් මේ යන ගමන් ඉන්නේ. අපි බෝට්ටු පේන්ට් කරන්න දාන්නේ අපි පස් ගේන්න ගියේ. ඔයාලට මතක ඇති කලින් වීඩියෝ බලව නම් ඔයාලා දකින්න ඇති. අර චිචොක් ඇදලා පස් ගේන්න කියන්නේ එහෙට තමයි යන්නේ මේ බෝට්ටුව පේන්ට් කරන්න දාන්නත්. දැන් යන ගමන් ඉන්නේ. දැන් ඉතින් වැඩ ටිකක් තියෙනවා බෝට්ටුව උඩ දාලා අපිට තියෙනවා කරන්න වැඩ ටිකක්. කොහොම ඉන්න. අර තියෙන අපි අර පස් ගත්ත දැන. ඔය දැන් අර බියර් එකෙන් දැම්මා. ඔයාලට මේ දූපතත් මතක ඇති. ඒකෝට ඉතින් මේ පස් ගන්න තැනත් පහු කරන් යන්න ඕනි. මෙතන මේ මිජෝ ටවුන් එක පැත්තට. මිජෝ ටවුන් එකත් හම් වෙනවා මෙතන. මේක ඇතුළට දාන්න ඕනි. ඒ කියන්නේ වම් පැත්තට. වම් පැත්තට දැම්මාම තමයි මේ බෝට්ටු ප්‍රෙපෙයාර් කරන තැන තියෙන්නේ. ප්‍රෙපෙයාර් කරන කියන්නේ එතන හොදනවා එක එක වැඩ තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද කියලා. ඔය තියෙන මිජෝ ටවුන් එක. ඔය ඉස්සරහා ඔයාලට පේනවා ඇති. ඔය තියෙන මිජෝ ටවුන් එක. ඉතින් අපි වම් පැත්තට යන්න ඕනි මේ පැත්තට යන්න ඕනි බෝට්ටු රිපෙයාර් කරන පැත්තට. ඔයාලට පේනවා ඇති අර ඉස්සරහා බෝට්ටු දාලා තියෙනවා ලොකු බෝට්ටුවක් එහෙම. අපි සජන් නිමිත්තේ හෝන් ගහනවා එයාලට මේ ආව කියලා කියන්නේ. මේ තියෙන්නේ මිජෝ ටවුන් එක. මේ නක්ෂ බෝට්ටු එහෙම තමයි තියෙන්නේ මෙතන. තොම්බල් බෝට්ටු ඒ වගේ ඒවා. වේනදී අරගේ කෑල්ල පාතට එවන්න ඕනේ ඒක ගන්න බෝට්ටුව. නැත්නම් උඩට ගන්න බෑනේ බෝට්ටුව. ඒකින්ද එතන තියෙන මේ ලී සෙට් එක එහෙම පාත මුහුදට එවනවා. කේබල් එකක් දාලා. ඒක පේන්නේ නැහැ හරියට. ඔයාලට පේනදී දැන් මෙතන මේ බෝට්ටු ගහලා තියෙන මේ ලොකු බෝට්ටුවක් එහෙම තියෙනවා මෙතන. අතනින් අර ඒකේ අයිතිකාරයා සිග්නල් එකක් දෙනවා ගන්න ඕනි විදිය. අතින් ඔයාලට පේනවා ඇති. මෙන්න මේ මෙතන තමයි තියෙන්නේ ලී සෙට් එක. ඒකට සෙට් කරගන්න ඕනි. ඔය තියෙන්නේ යට රතු පාට. ඔන්න ඔයාලට බෝට්ටුව සෙට් වෙනවා. ඔයාලට පේනවා ඇති අර කේබල් එකක් තියෙනවා. ඒ කේබල් එකෙන් අදිනවා. දැන් අර මේකේ අයිතිකාරයා එනවා මේක මේ කුඤ්ඤ ගහන්න. ඒවට ගහන්න ඕනේ බැලන්ස් වෙන්න දෙපැත්ත. ඒ කොට එහෙම අරගෙන එනවා මේ. දැන් බෝට්ටු ස්ටාර්ට් එක ඕෆ් කරන්න ඕනේ. මොකද නැත්තම් පෙත්ත මේ කැරගෙනවනේ. ඔයාලට පේනවා ඇති හෝම් අප් කඩනවා. ඉස්සරහට අර කොට දාගන්න බෑනේ. ඒකින්ද ඒකේන හෝම් අප් කඩනවා මෙතන. දැන් ටික ටික බෝට්ටු උඩට අදිනවා. අතන ස්විච් එකක් තියෙනවා. ඒකේන තමයි අදින්නේ. කෝපි එකක් හම්බුණා. ඉතින් ඒකත් බීලා අපි වැඩ පටන් ගමු. ඉතින් සුද්ධ කරලා පේන්ට් කරලා එළියට දාන්න ඕනේ. හෙට නම් ඉවර කරගයි. අදයි හෙටයි
අද සුද්ධ කරනවා හෙට පේන්ට් කරනවා. ඉතින් එහෙම තමයි වෙන්නේ. අපි දැන් යන් ඇඳුම දාගන්න. මොකද කප් එක දාගන්න නැතුව වැඩ කරන්න බෑ. මේ වතුර එහෙම තියෙනවනේ. වතුර තියෙන හින්දා සපත්තු අස්සර වතුර යනවා. ගිය සැරේ යොම හොදලා බූට් එකේ වතුර ඒකින්ද තියෙනවා මේ ඇඳුමක් වෙනමම. ඒ කියන්නේ ඒක අඳින්නේ ෆාම් වල වැඩ කරන අය තමයි දීවර වල. ඒක ඇඳගත්තාම වතුර යන්නේ මොකද සීල් සපත්තුවයි ඇඳුමයි දෙකම සීට් වෙලා තියෙන්නේ. ඉතින් අපි යන් ඒක දාගන්න. අපි දැන් මේ ඇඳුම දාගමු. මෙන්න මේකෙන් තමයි සුද්ධ කරන්නේ. අරගෙන තමයි ප්‍රෙෂර් ගන්නකින් තමයි බෝට්ටුව හොදන්නේ. මේ අඳුම මේ කප් එක දාගත්තාම ඉතින් වතුර යන්නේ නැහැ. වතුර ඉතින් ඇවිදගෙන යන්න පුළුවන්. මේ අඳුම තියෙන තැනට එනකන් ඉතින් යට ඔක්කොම මෙන්න මේවා සුද්ධ කරගන්න ඕනේ. ඔයාලට අපේ බෝට්ටුවේ නම පෙන්නන්නද? මේ තියෙන නම චංකියොන් තමයි බෝට්ටුවේ නම. අද ඉතින් උදේ කෑම දැම්මා. ඊට පස්සේ බෝට් වරන් ආව දැන් නම් ඉතින් ඉවරයි. ගිය අවුරුද්ද නම් සෑහෙන වෙලාවක් ගියා. හන්දෑ වෙනකන් 4-5 වෙනකන් අපි මේක හොදලා සුද්ධ කරා. අද නම් එච්චර තිබ්බේ නැහැ ජරාව. ඉතින් ඉවරයි දැන්. පේන්ට් කරන්න ඔක්කොම හදලා තියෙන්නේ. දැන් රිපෙයාර් වගේක් තියෙනවා. ඒ ටික කරලා ඉවරලා තමයි පේන්ට් කරන්නේ. ඉතින් එහෙම තමයි දවසේ වැඩ උනේ. ආයෙත් මේ වගේ වීඩියෝ අරන් එනවා. අනිවාර්යෙන් දිගටම ඉන්න මාත් එක්ක. ආයෙත් දවසක හම්බෙමු. පරිස්සමෙන් ඉන්න. පියෙන් එන්න.